Hi guys. අද ඔන්න අපි දෙන්න ඉතින් අද කසාද බැන්දා යුග දිවියට එළඹුණා. මුලින්ම අපි බලමු මේ කම්බලේ තියෙන මේ තමයි අපි නවතින හොටෙල් එක. මේක රූපොටිකියෝ හොටෙල් එක මහනුවර තියෙන්නේ. මේක තමයි වොෂ්රූම් එක අපේ. තියෙන වොෂ්රූම් එක. තියෙනවා. මේ හැමදේම තියෙනවා. ඊට පස්සේ අපි යමු අර පැත්තට. වොෂ්රූම් එක ලස්සනට දෙන්නන්න. තියෙන වොෂ්රූම් එක. ඔයාලට පේනවද ලස්සනම හොබල? හරි. දැන් අපි ඊට පස්සේ අපි යමු මේ පැත්තට. මේ පැත්තට යමු. අපි ඇතින් ඇතුළට ටක් ගාලා ආවා. ඇවිල්ලා මේ ඊට පස්සේ තමයි මේ ඔයාලට මේ හොටෙල් එක පෙන්වන්න ඕනි කියලා හිතුනේ. පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. හිතුනේ කියන්නේ මේ මම මෙහෙමයි මේ තියෙනවා වොෂ්රූම් එකට දාන්න. හෙයාර් ඩ්‍රයි එක තියෙනවා. හැංගර්ස් වගේක් තියෙනවා අපිට ඕන ඇඳුම් ටික එල්ලන්න පුළුවන් විදියට. මෙහෙම තියලා. තියෙන මිරර් එකක් තියෙනවා අපිට. අවලොකු මිරර් එකක් තියෙනවා අපිට බලාගන්න අපේ. ටීවී එකක් තියෙනවා, AC එකක් තියෙනවා, සෝෆා තියෙනවා. ලස්සනට කියන්නේ ඕනේ. ආන්නේ හරි ඔයාලා ලස්සනට කියන්න ඕන අපේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එන්න ගණන් ගන්න එපා guys. අපිව දාන්න අපේ අයියලා ආවා. එයාලා දෙන්නගේ ඩ්‍රින්ක්ස් දෙකේ කප් දෙක තියෙනවා. ඊට පස්සේ මෙහෙම ෆ්‍රෙෂ් ෆෘට් තියෙනවා. අද රැයට කන්න තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම කප් කේක් දෙකකුත් තියෙනවා. වයින් බෝතලයක් තියෙනවා. මෙන්න මේ ටික තියෙනවා. ලොකු චීර් එකක් තියෙනවා. සෙටි පුටු එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න එපා. එන්න කොහොමද ඔයාලට මගේ ලස්සන ඇඳ පෙන්නන්න? මේ තියෙන්නේ අපේ බෙඩ්රූම් එකද? මේ තියෙන්නේ බෙඩ්රූම් එකේ. අයියෝ හංසයා පූට් වෙලා තියෙන්නේ? ආදරේ හිතිලාද? ආදරේ හිටලද? මේක තමයි හංස ගොඩ පූට්. කාලයක් ඈත් වෙලා ඉඳලා ආදරේ හිතනවා මෙම හංස පූට්ටුවක් ඇති මේක වෙනවා. තමයි හංස පූට්. ආදරේ හිතුණා. මේ අපිට හොදගන් තියෙන මේ බෙඩ්ෂීට් මේ. පිස්සු දාන්නේ නෑ ඇත්තටම රූපොටිකියෝ කියන්නේ හරි ලස්සන හොටෙල් එකක්. අපිට සෑහෙන්න මේක මෙහෙම අරගන්න පුළුවන්. හෙට උදේට අපි ඔයාලට ඒක වීඩියෝ එක පෙන්නන්නම් guys. දැන් මේ රෑ වෙලා. මේක ඊට පස්සේ තියෙනවා බැල්කනි එක. අපිට යන්න උනත් පුළුවන් හෙට උදේට. අද නම් බැල්කනි එකට ගිහින් වැඩක් නැහැ. මොකද කරුවරයිනේ. කළුවරයිද? හාන්නේ. ඒ වුණාට කළුවරේ රැට වැවරවුමේ තියෙන මේ වාහන පෙන්වන්න පුළුවන් අපිට. එහෙනම් අපි එන්න guys. අපි මේ තියෙන්නේ බැල්කනි එක. මේ තියෙන්නේ කුල් චෙයර්ස් තියෙනවා. තියෙන්නේ බැල්කනි එක. ඔන්න ඔය විදිහට තමයි දැනට පෙන්නේ. අපි හෙට උදේට අනිවාර්යෙන් ඔයාලට පික්චර් එකක් දාන්නම්. කොහොමද අපේ රූම් එක තිබ්බේ කියලා.